ඉතින් පළවෙනි මිත්‍යාව තමයි මේ දරුවා අයිති කාටද කියන එක. හුඟක් අය කියනවා දරුවා අයිති වෙන්නේ දෙමව්පියන්ට. එහෙම නැත්නම් දරුවා අයිති වෙන්නේ රජයට කියලා. නැහැ. දුවේ පුතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය. ඒක ඇත්තටම ප්‍රකාශයටපත් උනේ ශ්‍රී ලංකාව නිදහස ලැබපු අවුරුද්දේ 1948. ඒකේ පළවෙනි වගන්තියම කියලා තියෙනවා සෑම මිනිසෙක්ම ඉපදෙන්නේ every human being is born free and equal. සෑම මිනිසෙක්ම ඉපදෙන්නේ නිදහස්ව සමානව කියලා. එතකොට මේ දරුවා කියන කෙනා කාටවත් අයිති වෙන්නේ නැහැ. හැබැයි ඒ දරුවාගේ මුල් බාරකාරත්වය ඇත්තේ දෙමව්පියන්ට, අවසන් බාරකාරත්වය ඇත්තේ රාජ්‍යයට. බාරකාරත්වය කියලා කියන්නේ ඒ දරුවාව ආරක්ෂාවෙන් බලා හදා ගැනීමේ වගකීම තියෙන්නේ මුලින්ම දෙමව්පියන්ට ඊළඟට රාජ්‍යයට. රාජ්‍ය කියන්නේ කවුද? රාජ්‍ය කියලා කියන්නේ අපි විටින් විට පත් කරගන්නා රජය, එහෙම නැත්නම් ආණ්ඩුව, අධිකරණය, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන, පොලිසිය, ළමා ආරක්ෂණ සේවාවන්, පරිවාස දෙපාර්තමේන්තුව, එහෙම නැත්නම් අපේ අධ්‍යාපනය වගේ ආයතන සහ අවසාන වශයෙන් ලොකු බාරකාරත්වයක් තියෙනවා සමාජයට අපි හැමෝටම.